අද මගේ මේ වීඩියෝ එකේ තියෙන්නේ ටිකක් කටුගස්තොට ප්‍රදේශයෙන් ඔය ඇතුල් පාරක් තියෙනවා මේ මොකද්ද හල්ඔලුව කියලා. එතකොට මේ හල්ඔලුව පාරේ ටික දුරක් යනකොට ඉතා සුන්දර ගම්මානයකට යන්න පාරක් තියෙනවා මේ දෙකේ කණුව කියන තැනින් ඇතුළට. එතකොට අන්නේ පාර දිගේ තමයි අද මම යන්න බලාපොරොත්තු වෙන්නේ. පයින් තමයි මේ ගමන කිලෝමීටර් 2ක් පමණ තියෙනවා. අපි බලමු ගිහිල්ලා කොහොමද අද ගමන කියලා. සුන්දර ගම්මානයක් ඇත්තටම ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට පේනවා දෙපස කොහොමද ස්වභාවික පරිසරය රැකිලා තියෙන්නේ කියලා. වැස්සත් හිමීට එන්නේ යන්නේ බලමු ගොරවනවා ඉස්සරහට ගිහිල්ලා. මේ පැත්ත මේ ගොඩක් ශාස්ත්‍රීයයි. ඒ කියලා කියන්නේ කුළුබඩු, කරාබු, ගම්මිරිස්, එනසාල්, සාදික්ක වගේ දේවල් මේ පැත්තේ මම හිතන්නේ නැති ඉඩමක් නැහැ. හැම ගෙදරකම මම හිතන්නේ මේ ගෙදර අවශ්‍යතාවයට මොනක් නෙමෙයි. මම හිතන්නේ මිල කරීම සඳහා මිල මුදල් කර ගැනීමටත් ඇති වෙන මේ භවභෝග තියෙනවා මේ ප්‍රදේශයේ. ඔය ඉන්නේ පාරේ අයිතිකාරයෝ. ඒගොල්ලෝ සමහර වෙලාවට සැර අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ඒ වුණාට මේ පාරේ එන කට්ටිය පයින් එන කට්ටිය ටික පරිස්සමෙන් එන්න ඕනේ. ඔය දෙපස වීඩියෝ වල මම පෙන්නනවා යන ගමන් වීඩියෝ කරන අතරතුරේදී ඒ තියෙන්නේ සාදික්කා ගස්, ඒ වගේම කරාබු ගස්, මේ වගේ ශාස්ත්‍රීය ප්‍රදේශයක්. මොකද මේ පයින් එන කෙනෙකුට තමයි මේ ස්වභාව ධර්මයේ මේ අපූර්වත්වයේ මේ ප්‍රදේශයේ තියෙන ලස්සන හරියටම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එන කට්ටියට කියන්නේ මේ ඇතුලේ ඉන්න මේ ගම්මාන කිහිපයක් ඇති මං හිතන විදියට ඒ ගැන තොරතුරු මං හරියට දන්නේ නැහැ. මේ ගම්මානවල ඉන්න කිසිම කෙනෙක් මං හිතන්නේ එක පාරක කුණු රොඩු ගොඩක් තියෙනවද කියලා කොහේවත් මං හිතන්නේ අපවිත්‍ර කිරීමක් සිද්ධ කරන්නේ නැහැ පරිසරේ. ඉතින් අපි මේවා බලන්න යනවා නම් මේවා නරඹන්න යනවා නම් ඒවට අනිවාර්යයෙන්ම ආදරය කරනවා නම් විතරක් අපි යන්න ඕන. එතකොට මේ ගම්මානයේ තිබෙන වටිනාම සම්පත තමයි සෙල්ලාවලි රජමහා විහාරය. ඒ කියන්නේ ඔය හැරෙන තැන ඉඳලා කිලෝමීටර් 2ක් ආවට පස්සේ තමයි මේ අගනා ඉතා මනරම් දර්ශනීය විහාරස්ථානයේ පිහිටලා තිබෙන්නේ. ඉතින් අතීත උරුමයක් මේක. ඉතින් අපිට බලන්න එන්න පුළුවන් වටිනා ස්ථානයක්. මම හිතන්නේ සබා ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඒ වගේම කුඹුරු යායක් මැද තමයි මේ විහාරස්ථානයේ පිහිටලා තිබෙන්නේ. ඉතින් මම කියන්නේ ආදරෙන් එන්න මේවා දැක බලා ගන්න. ඒ වගේම මේවැයි තියෙන කිසිම දෙයකට ගහකොළකට හානියක් නොකර ඔබ ඒ විඳලා මෙතනින් පිට වෙලා යන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ මම දැකපු මම දකින ලස්සන පරිසරයක විස්තරයක්.
එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ තැන එක්ක බලන්න නැත්නම් මේ වීඩියෝ එකකින් බලන්න කොහොමද මේ පරිසරයේ තියෙන චමත්කාරය කියලා. ඉතින් ඉදිරියටත් තමන්ලාට ඕගොල්ලන්ට ලෝකේ ඉන්න ලංකාවේ ඉන්න ඕගොල්ලන්ට දකින්න බැරි කට්ටියට ඒ වගේ මම දකින දේවල් පුළුවන් විදියට ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරනවා. එහෙනම් නැවතත් දවසක අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.